පේෂ නමුත් ඔහු ශතකය සම්පූර්ණ කරගන්න මේ දැන් සමත්කම් දක්වනවා. ස්ලිප් කලාපයෙන් උඩ පන්දුවක් ලෙස ඇදී යන්නේ රැක ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. 74 වන රන් මහා සටන වාර්ණවත් කරන්නට මේ අනර්ග විශිෂ්ට පිතිකරුවාට හැකියාව ලැබෙනවා. ශ්‍රී සුමංගල විද්‍යාලය වෙනුවෙන් මේ විශිෂ්ට ඉනිම දියත් කරමින් සංදීප් විජේරත්න සමත්කම් දක්වනවා. ශතකලාභී පිතිකරුවන් ගොන්නට එක්කාසු වන්නට 74 වසරක අභිමානවත් ඉතිහාසයක් තිබෙන ශ්‍රී සුමංගල මොරටු මහා විදුහල් මහා ගැටුම තුලදී තරමක් අවදානමක් තිබුණා. ස්ලිප් කලාපයේ ක්‍රීඩකයාට උඩ පන්දුවක් ලෙස රැක ගන්නට අවස්ථාව තිබුණා. නමුත් පන්දුව තරමක් වේගයෙන් පැමුණුනේ. ඒ නිසාවෙන් එය ලකුණු 4ක් බවට පත්වද්දී අනර්ග විශිෂ්ට ඉනිම ශතකයක් බවට පරිවර්තනය කරගන්නට ඔහු සමත්කම් දක්වනවා. ඒ තිබිය යුතු පේෂන් ඉවසීම හොඳින් ඔහු පෙන්눔 කරා. ලබා දිය යුතු ගෞරවය පන්දු යවන්නට ලබා දුන්නා. ඒ වගේම ඔහුගේ ප්‍රබල පිතිකරණයත් මේ ඉනිම පුරා දැක ගන්නට ලැබුණා. ඒ තමයි විශේෂත්වයේ පන්දු 161ක් තුලදී Tamanගේ ශතකය සම්පූර්ණ කරගන්නවා. දැන් ඔහුට හැකියාව තිබෙනවා ජිය එක මාරු කරගන්න.